හොඳයි ආයිබෝන් අඩුවනේ ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ හුටපටේ රයිට් බලමු මේක කොහොමද කියලා ක්වොලිටිය ඉතින් හෙඩ්සෙට් එකක් ගේමින් හෙඩ්සෙට් එකක් බලමු මම ගත්තා අපි මම එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක බෙදා ගන්න අද වීඩියෝ එකකින් අපි බලමු අන්බොක්ස් කරලා කොහොමද කියලා අපි යමු අන්බොක්ස් වීඩියෝ එකට හොඳයි අපි මේ විදිහට මේක මේ අන්බොක්ස් කරගන්න දැන් හදන්නේ මේ GH269 කියන JDL ගේමින් හෙඩ්සෙට් එක. ඉතින් මම ඔයාලට කිව්වා වගේම ඉතින් 7.1 USB කියලා මේක ඉස්සරහා සඳහන් කරලා තිනවා. අපි බලමු GH269 කොහොමද තත්ත්වය කියලා. ඉතින් මම මේකේ මේ මේකෙන් බොක්ස් එක අර ඕපන් කරලා මම බලලා තින්නේ. ඉතින් ගේමින් හෙඩ්සෙට් කියලා පැත්තේ සඳහන් වෙනවා. එතකොට මේ පැත්ත බලුවා මේ පිටිපස්සේ තියෙන මේකේ ඩීටේල්ස් ටික ඔයාලා බලන්න පුළුවන්. ගත්තොත් හෝන් පැරමීටර්ස් කියලා ගහලා දෙනවා. ඊට පස්සේ ඒකේ තියෙනවා ස්පීකර් පැරමීටර්ස් අරම්මනම් ඒ විස්තර ටික තියෙනවා හර්ට්ස් ගණන්. ඉතින් ඒ වගේ මේකේ RGB ලයිට් ඇතුළත් වෙනවා. ඉතින් දෙපැත්තේ පොඩි ඉඩක් වගේ එතන RGB කලර්ස් ඔටෝමැටික් මාරු වෙයි පත් වෙන අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න වෙනස් කරන්න මුකුත් බෑ. ඉතින් මේක අපි දැන් ඕපන් කරගන්න හදන්නේ. බලමු අන්බොක්ස් කරලා කොහොමද මේක තියෙන්නේ කියලා ඇතුලේ. රයිට් මේ විදිහට කැල්ලල්ල උඩට අරින්න තියෙන. ඉතින් මොකුත් නැහැ මේකේ මැනුවල් අරන් මනම් පොතක් කරගෙන මොන මගුලක්වත් නැහැ. නිකම්ම හෙඩ්සෙට් එක තියෙන. ඉතින් 2800ක් 2900ක් 3000ක් වගේ අතර ගානකට තමයි දැන් වෙළඳ පොලේ මේක තියෙන්නේ. රයිට් අපි ඔන්න ඔය විදිහට එළියට ගත්තම මේකේ මේ විදිහට මම එහෙම තියාගන්න බොක්ස් එක රයිට් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඉටිකොලයක් ඇතුලේ දාලා. ඉතින් මේකේ මේ ඉටිකොලේ චූටි ස්ටිකරයක් වගේ ගහලා තිබ්බා ඒක මම ගලුවා. රයිට් ඉතින් ලුක් එක මෙන්න මේ විදිහට හැබැයි මේකේ මේ කියන්නේ මැටීරියල්ස් ටිකක් ක්වොලිටි වගේ පෙනුම තියෙනවා. කාලයක් පාවිච්චි කරද්දී කොහොම මේ ලෙදර් ලුක් එක තියෙන ඒවා ගොඩක් වෙලාට අර උඩ නිකන් ගැලවි වගේ යනවා. ගොඩක් මේ කියන්නේ බ්‍රෑන්ඩඩ් ඒවා වුණත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙන ඒවා තියෙනවා කාලයක් යද්දි. ඉතින් මේක දැන් ගත්තන් පස්සේ බිල්ඩ් ක්වොලිටි එක හොඳටම තියෙනවා. මේකේ දෙපැත්තෙන් මේ උඩ තියෙන මේ වැක්සින් එකක් වගේ කියන්නේ ලෙදර් ලුක් එකෙන් ගහලා තියෙන ලස්සනට. ඒ කියන්නේ රෙදි වගේ මැටීරියල් එකකින් අර ලෙදර් ලුක් එකකින්. ඉතින් ඒ වගේ මේ දෙපැත්තට මේක ලොකු වේට් එකක් අපිට ඔලුවට දැම්මට පස්සේ ඔලුව හිර වෙන තරම් මේ එකක් නැහැ මේකේ. බරත් සෑහෙන අඩුයි. ඔලුවට බරක් දැනෙන්නේ නැහැ. සෑහෙන සැහැල්ලුයි. මේ පැත්තේ JDL ගේමින් කියලා සඳහන් කරලා තිනවා. එතකොට අපි යමු වයර් එක පැත්තට කොහොමද කියලා බලන්න. වයර් එකේ මැද්දෙන් තියෙන වොලියුම් එකක්. වොලියුම් අප් ඩවුන් එක මෙතන තියෙනවා. ඉතින් වෙන මොකුත්ම නැහැ එතන. වොලියුම් අප් ඩවුන් තමයි තියෙන්නේ. ඉතින් එතනින් දෙපැත්තට කරකවලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතනින් එහාට අපි ගියාම වයර් එකේ කෝනර් එකේ අපේ USB පෝට් එක. ඉතින් මේක USB headset එකක් ඉඳලා USB පෝට් එක USB jack එක තියෙන්නේ මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් ක්වොලිටිම USB jack එකක් නෙමෙයි වගේ නිකන් සාමාන්‍ය jack එකක් තියෙන්නේ. වාය එකත් ගොඩක් ලොකු ගණකමක් නැහැ. සාමාන්‍ය වාය එකක් තියෙන්නේ. රයිට් ඔය ටික තමයි ඉතින් මේකේ සඳහන් කරන්න තියෙන්නේ ඔයාලට. මෙන්න මේ විදිහට අපි තිබ්බොත් ලස්සන ලුක් එකක් නම් තියෙනවා කලර්ෆුල් ලුක් එකක්. රයිට්